ඉකෝසොෆ්ට් ට්‍රැවල් අපේ හතරවෙනි වීඩියෝ එක විදියට මම ඔයාලව එක්කගෙන යන්නේ කුරුණෑගල තියෙන නිස්කලංකම ආරණ්‍ය සේනාසනයක් බලන්න. ඇයි මොකක්ද වුනේ? මේක බලන්න අපිට ඉක්මන හිතන වෙලාවට යන්න පුළුවන් තැනක් නන් නෙමෙයි. පේනවනේ? මෙන්න මේ දිනවලට විතරයි යන්න පුළුවන්. එහෙනම් වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න මේ ආරණ්‍ය සේනාසනය කොහොමද කියලා බලන්න. සාම්ප්‍රදායික ගස් දැකලා තියෙනවද? එක ගහක් තියෙන සාම්ප්‍රදායික ගස්. කෑ ගහන්න තුයා. මේ වගේ ලස්සන දෙපැත්තෙම කැලේ තියෙන සිමෙන්ති පාරක් දිගේ තමයි කන්ද උඩටම යන්න තියෙන්නේ. පාර හදලා තියෙන්නේ. මේ කැලේ තැන් තැන්වල කුටි හදලා තියෙනවා. ඒ කුටිවල ස්වාමීන් වහන්සේලා ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලා වැඩවසනවා. එහෙනම් මේ ලස්සන ඔයාලත් ඉඳ ගන්න. ආම ඉතින් තමයි කොහොමද තියෙන්නේ? මොකක්ද දන්නේ සෝන? ආන්දරවරුන් යකුනේ තේජ. එක්කෙනෙක්ගේද? නෑ තුන් දෙනෙක් හතර දෙනෙක්. ඊ බෝර ගල් ගොඩක් තියෙන්නේ. මෙතනට මේව කළ තියෙන ගල් ගොඩක් කඩලා දාන මේක හදලා තියෙන්නේ. ඈ ඒක තමයි ඕ මම ඉන්න දෙවෙනිව තමයි තෙරමි මෙතෙන්ට විතරයි ආවෙත් ඒක. ඉතර දවස් අපි ඉඳලා. ඕ ගොඩක් තියෙනවා. ඔව් එකක් තියෙනවා මේ මෙතන තමයි. ඔය යා පන්තරක් තියෙන ඊට උඩින් තව එකක් තියෙනවලු. ඔව් එහෙම වෙන්නේ නැතිනේ. නවසිය 92 4යි 30 ඔක්කොම නැති වෙලා තියෙන්නේ. මේ දෙන්නම නැති වෙලා තියෙන්නේ මේ අපි ඉපදෙන්න කලින්. මෙයා 901 විපත උපත මං කියන්නේ බං නැති වෙලා තියෙන්නේ. ඔව් 992.
කන්ද නැගලා ඔන්න අවසානයේදී අපි පන්සල තියෙන තැනට ආවා. මට ඇත්තටම ඕන වුණේ මගේ අදහස තිබුණේ මෙතනට එන එක නෙමෙයි මෙන්න මේ ගල උඩ තියෙන චෛත්‍ය ළඟට යන එක. හැබැයි ඒ බලාපොරොත්තුව නැති වුණා. ඔව් යන්න විදියක් ඇති. මං හිතන්නේ මේ පන්සල් ළඟින් මේ වැටිලා තියෙන පාර තියෙන්නේ එහාට. හැබැයි කිසිම මිනිස්සෙක් ගියපු පාටක්වත් කාලෙකින් පාවිච්චි කරලා තියෙනවා කියලා කිසිම සලකුණක් තිබ්බේ නැහැ. අනික පාරක් කොතනින් කොහාටද කියලාවත් හොයාගන්න බෑ. ඒ හින්දා ඒ අදහස අත්හැරලා අපි පන්සලට ඇවිල්ලා බුදුන් වැඳලා ආපහු ගෙදර එන්න ආවා. ඇත්තටම මේ පන්සල් ගාවට ගිහපුවම මාර නිස්කලංකයි කිසිම සද්දයක් බද්දයක් නැහැ. ඇත්තටම හිත නිවනවා. තාෂි ඔයාට මතකද සල්මල් ඔන්න පෙත්ත කැඩුණා. තාෂිට කොහෙන්ද ආ සල්මල් මතකද? පන්සල වැඳලා අපි එන්න පිටත් වුණා. නිස්කලංක ලස්සන පරිසරයක චූටි වෙලාවක් ඇවිදින්න කැමති ඔයාලා ඉන්නවා නම් යන්න හොඳම තැනක්. හැබැයි යන්න පුළුවන් පොය දවසට විතරයි. කිසිම කලබලයක් ඇති කරන්න එපා. ඒ තරමටම නිහඬ නිස්කලංකම තැනක් තමයි මේ නාතගනේ ආරණ්‍ය සේනාසනේ කියන්නේ. අපි සද්ද කරොත් ඒක ආරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේලාට කරදරයක් හිරිහැරයක්. මොකද භාවනායෝගී භික්ෂුන් වහන්සේලා ඉන්නේ. ඒ නිසා යන්න ගිහිල්ලා පරිසරයේ ලස්සන විඳින්න විඳලා මතකයන් විතරක් අරගෙන ආපහු එන්න. එහෙනම් Echoes of Travel අපි ගිහින් එන්නම්. බයි. අලුත්ම වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බ වෙමු. තාෂි මේ කොහාටද ආවේ? ආවේ කොහාටද මේ? නාතගනේ ආරණ්‍ය සේනාසනේ.